හොඳයි. අද අපි කතා කරන්න යන්නේ නූතන ලෝකය පනගන්වන ඒත් ඇහැට නොපෙනෙන බලවේගයක් ගැන. මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක් වගේ පෙනුනට බය වෙන්න එපා. අපි මේක සරලවම කඩලා බලමු. හිතලා බලන්න අද කාලේ තියෙන මේ සංකීර්ණ මෘදුකාංග ලෙව කොහොමද අවුල් ජාලයක් නොවි හදන්නේ? අපි පාවිච්චි කරන ෆෝන් එකේ ඇප්ස් වල ඉඳලා ගුවන් ගමන් පාලනය කරන සිස්ටම්ස් දක්වාම මේ හැමදේම පිටිපස්සේ තියෙන්නේ ඇදහ ගන්න බැරි තරම් සංකීර්ණ සොෆ්ට්වෙයාර්. ඉතින් කොහොමද මේ දැවැන්ත පද්ධති අවුලක් නැතුව පවත්වාගෙන යන්නේ? ඒක තමයි ලොකුම ප්‍රශ්නය. හරි, විසඳුම ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් මේ ප්‍රශ්නේ ගැඹුරටම යමු. ඇත්තටම මේ මෘදුකාංග ලෝකේ අවුල කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේම හිතමුකෝ. එකම ගොඩනැගිල්ලක් හදන්න ආකිටෙක්ලා 10 ගණක් වැඩ. හැබැයි කවුරුත් කතා කරන්නේ එකම භාෂාවක් නෙමෙයි. එතකොට වෙන දේ හිතා ගන්න පුළුවන්ද? අන්න ඒ වගේ තමයි මුල් කාලේ සොෆ්ට්වෙයාර් හදන එකක් තිබුණේ. සම්පූර්ණ අවුල් ජාලයක් වෙන්න තිබුණ ඉඩකඩ වැඩි. ඒත් වාසනාවකට වගේ මේකට නියම විසඳුමක් ලැබුණා. ඉතින් කොහොමද මේ අවුල විසඳුවේ? තවත් කෝඩ් පේලි ලියලා නම් නෙමෙයි නෑ. ඒ වෙනුවට ප්‍රශ්නේ දිහා බලන විදිහම සම්පූර්ණව වෙනස් කළා. අන්න එතන තමයි මේ අලුත් චින්තන ක්‍රමය එළියට එන්නේ. අන්න මෙතන තමයි ලොකුම වෙනස තියෙන්නේ. පරිකණකයට මුලින් මේක කරන්න ඊට පස්සේ අරක කරන්න කියලා උපදෙස් ලිස්ට් එකක් දෙන්න එක නැවතුවා. ඒ වෙනුවට අපි ඇත්ත ලෝකේ දකින දේවල්, ඒ කියන්නේ කා, ගෙවල්, මිනිස්සු වගේ දේවල් ඩිජිටල් වස්තුන් විදිහට හදන්න පටන් ගත්තා. මෙන්න මේ ක්‍රමයට තමයි Object Oriented Analysis and Design එහෙම නැත්නම් කිටියෙන් OOAD කියලා කියන්නේ. හොඳයි. මේ මුළු චින්තන ක්‍රමෙම හරිම ශක්තිමත් කුළුණු 4ක් උඩ තමයි හදලා තියෙන්නේ. මේ කුළුණු 4 හරියට තේරුම් ගත්තොත් මුළු කතාවම පැහැදිලි වෙනවා. එහෙනම් අපි පළවෙනි කුළුණෙන් පටන් ගමුද? මෙන්න මේක තමයි මුලින්ම අල්ලගන්න ඕන කාරණය. 500ක් හෙවත් ක්ලාස් එකක් කියන්නේ බ්ලූප්‍රින්ට් එක. ඒ කියන්නේ සැලැස්ම. හිතන්නකෝ කාර් එකක් හදන සැලැස්මක් ගැන. එතකොට වස්තුවක් හෙවත් ඔබ්ජෙක්ට් එකක් කියන්නේ අන්න ඒ සැලැස්ම පාවිච්චි කරලා හදපු ඇත්තම දෙයක්. ඒ කියන්නේ පාරේ යන නිශ්චිත පාදක් නම්බර් ප්ලේට් එකක් තියෙන අන්න ඒ කාර් එක. දැන් බලන්න මේ උදාහරණය. මෙතන තියෙන්නේ රෝගියා කියන පන්තිය. ඒ කියන්නේ අර කිව්ව බ්ලූප්‍රින්ට් එක. මේකෙන් පැහැදිලිවම කියනවා හැම රෝගියෙක්ටම තියෙන්න ඕනේ දේවල් මොනවද කියලා. නම, ලිපිණිය වගේ තොරතුරු. ඒවද තමයි ගුණාංග කියන්නේ. ඒ වගේම රෝගියෙක්ට කරන්න පුළුවන් දේවල්. අපොයින්ට්මන්ට් එකක් දාගන්නවා වගේ. ඒවට කියන්නේ ක්‍රමවේදයන් කියලා. බලන්නේ හැමදේම එකම තැනකට කොච්චර පිළිවෙලකට අරගෙන තියෙනවද කියලා. හරි. එහෙනම් අපි දෙවෙනි කුළුණට යමු. සම්ෘතකරණය එහෙමත් නැත්නම් එන්කැප්සුලේෂන්. මේක හිතන්නකෝ බෙහෙත් කැප්සියුල් එකක් වගේ. වැදගත්ම දේවල් ටික ඇතුළත දාලා පිටින් ආරක්ෂිත කවර එකකින් වහලා තියනවා. මෙන්න මේ උදාහරණයෙන් ඒක නියමයටම පැහැදිලි වෙනවා. කාර් එකක් කෙලවනකොට අපි පාවිච්චි කරන්නේ ස්ටියරින් වීල් එක, ගියර් එක, පෙඩල් ටික විතරයි නේ. එන්ජින් මෙතුලේ මොකද වෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ නැහැනේ. අනේ ඒ වගේ තමයි මෘදුකාංග වස්තුවකත් වෙන්නේ. ඇතුලේ තියෙන සංකීර්ණ දේවල් ඔක්කොම හංගලා පිටටද තියලා තියෙන්නේ පාවිච්චි කරන්න ලේසි සරල දේවල් ටිකක් විතරයි. හොඳයි. දැන් අපි යමු තුන්වෙනි ප්‍රධාන අදහසට. උරුම වීම. ඒ කියන්නේ inheritance. මෙතන තියෙන ප්‍රධානම අදහස තමයි එකපාරක් හදපු දෙයක් ආය ආයෙත් පාවිච්චි කරන එක. හරියට දෙමෝපියන්ගෙන් දරුවන්ට ගතිගුණ උරුම වෙනවා වගේම තමයි. මෙන්න බලන්න නියම උදාහරණයක්. හිතන්න අපි වාහනේ කියලා මූලික පන්තියක්, ඒ කියන්නේ සුපිරි පන්තියක් හදනවා. ඒකේ තියෙනවා රෝද සහ එන්ජිනක්. then අපි කාර් එක සහ ට්‍රක් එක කියලා අලුත් උපපන්ති දෙකක් හදනකොට අර වාහනේ කියන පන්තියේ තිබුණ හැමදේම, ඒ කියන්නේ රෝදයි එන්ජිනයි, මේ දෙකටම ඉබේම උරුම වෙනවා. අපිට කරන්න තියෙන්නේ අලුතෙන් එකට වෙන්න ඕන දේවල් විතරක් දාන එක. කාර් එකට දොරවල්, ට්‍රක් එකට බඩු තියෙන කොටස වගේ. හිතන්නකෝ මේකෙන් කොච්චර මහන්සියක් කාලයක් ඉතුරු වෙනවද කියලා. හරි. දැන් අපි ආවා අපේ අවසාන, ඒ කියන්නේ හතරවෙනි කුළුණට. ඒ තමයි බහුරූපතාව එහෙමත් නැත්නම් පොලිමෝෆිසම්. වචනේ ඇහුවම නම් ටිකක් අමාරුයි වගේ හිතෙයි. ඒත් අදහස හරිම සරලයි. පොලි කියන්නේ ග්‍රීක භාෂාවෙන් බොහෝ කියන එක. මෝෆ් කියන්නේ හැඩ හෙවත් රූප. ඉතින් බොහෝ රූප. මේකෙන් කියවෙන්නේ එකම පණිවිඩයකට උනත් විවිධ වස්තුන්ට පුළුවන් විවිධ විදිහට ප්‍රතිචාර දක්වන්න. මෙන්න මේ කියමනෙන් ඒක නියමෙටම තේරෙනවා. අරින්න කියලා අපි දොරකට කිව්වොත් වෙන දේ නෙමෙයි ජනේලකට කිව්වොත් වෙන්නේ. බැංකු ගිණුමකට කිව්වොත් වෙන්නේ ඊටත් වඩා වෙනස් දෙයක්. බලන්න පණිවිඩය එකයි අරින්න. ඒත් ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම වෙනස්. මෘදුකාංග ලෝකයේදීත් මේක වෙන්නේ අන්නේ විදිහටමයි. හරි. දැන් අපි අර මූලික කුළුණු හතරම දන්නවා. ඒත් දැන් එනවා ඊළඟ ලොකුම ප්‍රශ්නය. හිතන්න එකම ප්‍රොජෙක්ට් එකක ඩිවෙලොපර්ස්ලා 100 ගාණක් සමහර වෙලට 10 ගාණක් වැඩ කරනවා.
මේ හැමෝම මේ හදන පන්ති වස්තුන් ඒවා අතර තියෙන සම්බන්ධකම් ගැන එකම විදිහට හිතන්නේ කොහොමද? කොහොමද මේ අය මේ අදහස එකිනෙකාට හරියටම කියලා දෙන්නේ? මේක ඇත්තටම හරිම වැදගත් ප්‍රශ්නයක්. මොකද හැමෝටම තේරෙන පොදු භාෂාවක් තිබුණේ නැත්නම් අපි අර මුලින්ම කතා කරපු අවුල් ජාලය ආයමත් ඇති වෙනවා ෂුවර්. ඔන්න ඒකට තමයි UML කියන විසඳුම තියෙන්නේ. ඒ කියන්නේ Unified Modeling Language. මේක හරියටම ආකිටෙක්ට් කෙනෙක් පාවිච්චි කරන නිල් සැලැස්මක්. ඒ කියන්නේ බ්ලූප්‍රින්ට් එකක් වගේ තමයි. මේක හැමෝම එකඟ වෙච්ච සම්මත රූප සටහන් සහ සංකේත පද්ධතියක්. ඉතින් මේක දිහා බැලුවම හැමෝටම මුළු සිස්ටම් එකම එකම විදියට පේනවා. Argo UML සහ Star UML කියන්නේ අන්න ඒ වගේ බ්ලූප්‍රින්ට්ස් අඳින්න පාවිච්චි කරන ජනප්‍රිය ටූල්ස් දෙකක්. ඉතින් මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ කෝඩ් එකේ එකම එක පේලියක්වත් ලියන පටන් ගන්න කලින් මුළු සිස්ටම් එකම කොහොමද වැඩ කරන්නේ, ඒකේ කොටස් එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන හැමෝටම පැහැදිලි ඇහැට පේන අදහසක් ගන්න UML උදව් වෙනවා. හිතන්නකෝ මේ නිසා පස්සේ වෙන්න යන කොච්චර ලොකු වැරදි වළක්ව ගන්න පුළුවන්ද කියලා. හොඳයි. අපි දැන් තියරි සහ ප්ලෑන් කරන විදිහ ගැන කතා කරා. දැන් අපි බලමු මේ ඔක්කොම එකතු වුණාම මේ වස්තුන් කියන සංකල්පය බලය නිසා කොහොමද අපේ ඩිජිටල් ලෝකය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ කියලා. ඇත්තටම මේ ක්‍රමයේ වාසිනම් ගොඩයි. එකපාරක් ලියපු කෝඩ් එකක් ආයෙත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කාලය ඉතුරුයි, ලොකු සංකීර්ණ පද්ධති වුණත් කළමනාකරණය කරන්න පුළුවන්, පොඩි කැලි වලට කඩන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පස්සේ වෙලස්කම් කරන්න වුණත් ලේසි. ඉතින් මේ ඔක්කොගෙම අවසාන ප්‍රතිඵලය මොකක්ද? සොෆ්ට්වෙයාර් හදන මුළු ක්‍රියාවලියම ගොඩක් වේගවත් වෙනවා, කාර්යක්ෂම වෙනවා. ඉතින් අන්තිමටම මතක තියාගන්න ඕන දේ තමයි මේක. අපි හැමදාම පාවිච්චි කරන ෆෝන් එකේ ඇප් එකේ ඉඳලා බැංකු සිස්ටම් එක, සෝෂල් මීඩියා මේ හැම දෙයකම අතිවාරම වෙලා තියෙන්නේ අනේ වස්තු කේන්ද්‍රයේ චින්තනය. එහෙනම් අපි දැක්ක සංකීර්ණ දේවල් කළමනාකරන ඇත්ත ලෝකයේ ඩිජිටල් වස්තුන් විදිහට ආදර්ශනය කරන හැටි. ඉතින් හිතන්න මේ චින්තන ක්‍රමේ පාවිච්චි කරලා අපි මේ තරම් දේවල් හදලා තියෙනවා නම් අනාගතයේදී අපිට හදන්න පුළුවන් දේවල් වලට ඇත්තදම සීමාවක් තියෙයිද?